තවත් එක සතියේ දවසක් බබා නැගිටින්න කලින් මං අපේ කෑම ටික ලෑස්ති කරලා ඉවර කරගත්තා. බබාගේ උදේ කෑම එකට මම ලෑස්ති කරගත්තේ එග් ඔම්ලට් එකක්, පිත්තර දෙකක්, එතකොට තඹගත්ත පැස්ටා, ඒකම කැරට් ටිකක්, කෝවා ටිකක්, තක්කලි, මේ ටික ඔක්කොම මික්ස් කරගෙන ලුණු ගම්බිරිස් දාලා ඊට පස්සේ බබාගේ පෑන් එකට බටර් දාලා මෙන්න මේ විදියට මේක මං හොඳට කුක් කරගත්තා විනාඩි 5ක් විතර. මං ඒ වැඩ ටික ඉවර කරගත්තී බබා නැගිට නිසා ඉතින් එයාට ෆෝමියුලා එකක් හදලා දුන්නා. ඊට පස්සේ බබාවත් එකතු කරගෙන මේ ඉස්සරහා තියෙන පුංචි පුංචි ගස් ටිකට වතුර දාගත්තා. උදේ කෑමෙන් පස්සේ බබාව වොෂ් එකක් දාලා බබා එක්ක පොඩි ඇක්ටිවිටි එකක් කරා. මේ තියෙන්නේ ක්ලේ. ඉතින් මට පුළුවන් බබා එක්ක මේ ක්ලේ වලින් එක එක ෂේප්ස් හදන ගමන්ම කලර්ස් ගැනත් බබාට කියලා දෙන්න. හදනවද? බෝල්ස් හදනවද? දන්නේ නෑ. අම්මි ඕපන් කරන්නම්. ඉතින් මට මේ ඇක්ටිවිටි එකත් එක්ක පුතාව සෑහෙන වෙලාවක් බිසි කරලා තියාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ හවස් වරුවේ මායි පපයි ගියා චුට්ටක් ටවුන් එකට. මල් පැල වගේක්, පෝච්චි වගේක්, තව පොඩි පොඩි දේවල් ටිකක් තිබුණා ගන්න. ඉතින් ඒ ටික ගන්න ගියා. ඊට පස්සේ ඇවිල්ලා බබාගේ රෑ කෑමකට මං හදලා දුන්නේ තඹගත්ත ස්පැගටි, ඒකම බටරිඟු, බටර් චීස් දාලා මික්ස් කරගෙන මේ කෑමකට බබා හරිම කැමතියි.